මටම මවපු කෙනා ආයි ආයි මේ කොහෙන්ද මේ වනචරය අරන් ආවේ? ආයි ආයි ආස කෙනා මටම මවපු කෙනා මේ ගෑණියයි කොහොමද පුණුව? විශිෂ්ටයි සර්. විශිෂ්ටයි සර්. උඹ පාරේ යද්දී ලස්සන සුදු කෙල්ලෙක් උඹේ ඉස්සරහට එනවා. උඹට ඒකිට ආස හිතිලා උඹ ඒකිට ටෝක් කරන්න හදනවා. උඹ මොකද්ද මුලින්ම ඒකිගෙන් අහන්නේ? ආනංගී පුක්කසදද? කණ්ඩ පැලෙන්ද දෙන්නපට. මගේ යාළුවෙක් තමයි ලොල්ලාන්නේ. ලකර වෙයි. යකෝ මට ඔළුව උස්සන්නම නෑ. හායි ලස්සන ළමයෝ. ඔයා මාතක තරහ වෙලා ඉන්න මම බැන්න හින්දාද? හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. මම මෙච්චර චැන්ජෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට. ඌද කිව්වේ කොහොන කන පුපුරන්න. අච්චෝ දැකිටි නරනෝ පෙන්නේ. අද තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? ඕකේ යෝ අද කපයන කියලා. කන වහපිය. වහපිය කොහෙද කප්පුගේ කන පුපුරන්න. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? පැටියෝ කොහොමද? ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. යනවා යන්න. එන්දපා මගුල් නටන්න පරද්දාපතර වේ අවුස ගත්තොත් ආ දීලා දිනුවක් දෙන්න තියෙන එක දොඹෙම්ම කීප දෙනෙකුට මම පාඩම ඉගෙනුවා. පළවෙනි එක්කෙනයි දෙවෙනි එක්කෙනයි ගියේ හින්දා අනිත් අයට ලිංගික හරියස් කවර් කරන්න එපා අහලා. පෙර ගහේ ලංකාව බලන්න. අද තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන? මට තෝ දැකිටි නරනෝ පෙන්නේ. තෝ තමයි මුලින්ම මේ ජවලි කාට ඇහිලා මේක මස්තයි. මල්ලි මේ අපේ අතර ඕ මොකුත් නෑ. තොපි 70 මේක කාලා බිමක් සේරම කන්න රටම කන්නවද ලෝකෙම කන්න මරව ගන්න එපා තොපි. හැම කෙනාටම හැමෝටම ලෙන්ගතු ආදරය කරන්න බෑ. කැරිය දාන බාරගත්ත නේද? උපරිම පල්ලෙනවා ආදරය කරුණාව උකරනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බින්. මලම කලදයක් අපමයි. මූ කදේ පුදාලද පුදාලද මූ. මේ ගමලන් නහුවේ අපි ඉංග්‍රීසි භාෂාව ඉස්සරේ හරිද? ඔන්නෝක තමයි ප්‍රශ්නේ. කැරිය අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. ආතල් ගනියව් ගමනක් හමාරක්.
ඔයාට තරහා ගියාද මේ මං කියපු දේවල් වලට? එච්චර හිතන්න එපා. වදා පදාමත දන්න ඉදන් කල්ල වෙනවද වැලියට වලියක් කියපංකෝ අන්න එකයි කියන්නේ අවුලට මෙම්බර් ඔෆ් ද පවන දැම්මොත් අවුල කරගන්න සානියක් පවුල මතක තියෙන එක. මාව යවන්න එපා, මං කෑ ගහනවා. මොකද්ද ඒ සද්ද මේ අපේ ඒරියල් එක? කවුද බා? මට පැලේෂත් එකයි උලේෂත් එකයි. තමයි මුලින්ම මේ ජවනිකාවට ඇහිලා මේක මස්ත දාල්දු කරේ. සමාවෙන්න. මේ ඔයා බයිලා කතා කරන්න එපා. මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වනේ දැන්. නංගි පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. ඕනෝක තමයි ප්‍රශ්නේ. කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. වැඩ දාන්න මාත් එක්ක වැඩ දාන්න එනම කාර්යයක් පුළුවන් නම් වැඩකාරයෙක් නෑ මෙච්චර වැඩ දානවා කො වැඩොද වැඩෝ තමයිකෝ අයියෝ හැමනේනම එකේ කොටවත් බයනේ පුළුවන් නේනවා තෝ දැනගනින් තෝගේ බෙල කනවා කියලා. අර පහය. මොකක්ද කොහේ? කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ. හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? උඹලට කියන්නේ විපතක් වෙලා තියෙන්නේ hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. මිනිස්සෙක් අමාරුවේ වැටිච්චාම hina වෙන්න විතරක් පුරුදු වෙන්න එපා. වදපු අම්මට විතරක් බන්න ගන්න එපා. උඹ කන්න බොන්න දීලා හදනවා. මුන්ට ඒ වගේ බරක් පතරක් තේරෙන්නේ නැහැ. තෝ අද ගෙදරින් එළියට බහැන්නේ නැහැ. ඕනෝක තමයි ප්‍රශ්නේ. අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඵලයක් බලලා ගෙදරින් එළියට. පුත්තෝ අයියෝ එනම ගහපන් එනම ගහලා අකුලෝලම පල්ල. මලම කරදරයක් අප්පා මට. කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ. මොකද්ද ඒ සද්ද මේ අපේ ඒරියල් එක? කවුද බා? බෝකුඩ වල ඔබ පොරද්ද කුඩ වල හැටි කියලා. මට තාකෝ දෙවතුලා ගිනි දිනවා. මොකද්ද? මට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන? මේ ඒ ගහන්නට නෑනේ. මුනේ ටෝක් විතරයිනේ කරේ. ගහන්නන්නේ උක අමාරු බඩුව මෙයා. මේ ගහනවනේ. ගහනවා පාර පොරක් ටෝක් විතරයිනේ කරගත්තේ. උකෝ මේ ගහනවයි කියලා කිව්වෙත් නෑ. අපි යනවා යන්න මොනවද මේ? Talking to the moon. ඔය එක ගමනක් දෙකක් ආතල් ගත්තට කමන්නේ දිගින් දිගටම එන්න එපා. හොඳින් මතක තියාගන්න ඕන. Que yo vine fue a esto. Toma que empanadas estabas. Toma que empanadas estabas. කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. කියමුකෝ වදපු අම්මට බන්න. අයියෝ හැමනේනම කැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැරිය දාන බාරගත්ත නේද?
මට මාත්‍යව ඉවසීමේ සීමාවක් තියෙනවා. හැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. හුස්සිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා. හැරි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මේක. Hello, Pamu Kelly. කාගෙද ඔය බැට් එක? කුසල්ගේ වරමාද? වැඩක් නෑ නේ ඉතින් එයා හිටියා කියලා හැමදාම බින්දුවට යනවනේ. දැන් ඔයා ගිහිල්ලා මම එකක් හරි ගහලා આવොත් වටිනවනේ. අය ගත්ත ඇත්ත. කෑවද බං? ටක් කෑවා. යකෝ උඹ බඩු උඩ නැගලා පොර ගහනකොට මේ කතාව කියන වගේ කතාවක් අහන්නේ. ලොල්ලගේ වැඩේ කරන්න එපා.